පන්සිල් පද පහ කඩන මෙන්න මේ ගේම් එක ගැන මිනිස්සු ප්‍රශ්න 3ක් අහලා තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි කාමේසු මිච්ඡාචාරය කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයා කාමේසු මිච්ඡාචාරයේ ඇත්තම අදහස දන්නවනම් මෙන්න මේක තමයි ඔය කාමේසු මිච්ඡාචාරය කියන්නේ. ඊට පස්සේ අහනවා මේක GTA වගේද කියලා. ඉතින් මේක ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. GTA කියන්නේ හැමදේම කරන්න පුළුවන් ගේම් එකක් අතපික විතරයි. දෙමුත් ඒ කන්සෙප්ට් එක ඒගොල්ලොන්ට අයිති නැහැ. ඉතින් ඉන්න මම ඔයාලට ගේම් එක ඇතුළට ගිහලා පෙන්නන්න. ඉතින් ගේම් එක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේක ඇතුළේ එක එක තියෙනවා කඩවල්, එතකොට shopping complex, එතකොට මෙන්න මේ වගේ clubs තියෙනවා. ඔයාලට මේක ඇතුළට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේකේ විශේෂම පාර්ට් එක තමයි මෙන්න මේ සෙට් එක. මේකෙන් තමයි මේ ගේම් එක වෙන ගේම්ස් වලින් වෙනස් වෙන්නේ. මොකද මේ ගේම් එකේ end goal එකක් තියෙනවා. එහෙම නැත්නම් ගේම් එකට ending එකක් තියෙනවා. ඒ එන්ඩින් එකට තමයි මෙන්න මේ මං කියපු දේවල් කොතන තිබෙන්නේ මෙන්න මේක බලපාන්න. ඊට පස්සේ අහන ලොකුම දේ තමයි මේක මොබයිල් එකේ ප්ලේ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් PC වල ප්ලේ කරන්න පුළුවන්ද RAM එක කොච්චර ඕන වෙනවද කියන එක. ඔය දේවල්. ඉතින් මේක ඕනම ඩිවයිස් එක ප්ලේ කරන්න පුළුවන්, TV එක උනත් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. ඉතින් මේකේ ඇතුලේ කරන්න ගොඩක් වැඩ තියෙනවා සහ මේක ඇතුලේ වෙන වෙන යුනිවර්ස් පවා තියෙනවා. ඒකට ඔයා ඉතින් ගේම් එක ගහන්න ඕන. ඉතින් වීඩියෝ එක ඉවර වෙන කලින් කියන්න ඕනේ මේක එපිසෝඩ් 1 වෙන්න හේතුවක් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ ගේම් එක ඩිවෙලොප් කරන්න ජොයින් වෙන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ඊමේල් එකට ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන් ඇතුළත් CV එකක් හරි පෝර්ට්ෆෝලියෝ එකක් හරි දාන්න විතරයි. මං ඔයාව කන්ටැක්ට් කරනවා. ඉතින් මගේ නම කුමාර් ජයරංග.